Sakya TV. Saranang gacchami Dhammang saranang gacchami Sanghang saranang gacchami Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Suramira majjapamā daṭṭhāna veramani sikkhapadang samadhiyami Miti sarana sahita Pancasila dharmaya Margapala nivan avabodha pinisama Hetu veva vasanama veva Hondai sadhu kiya Samanta cakkhavalesu atra gaccantu devata saddhammang munirajassa sunantu sagga mokkhadan Dhammasavana kālo ayang badantā Dhammasavana kālo ayang badantā Dhammasavana kālo ayang badantā මුළු තුන් ලෝකයේ
වසනා වූ දෙවියන් හට ඇරයුම ඒවා සම්බුදු හිමියන් දෙසුවා වූ දහම් අසන්නට පැමිණේවා කායේනච සාරණං යාමි වාචායච සාරණං යාමි මනසාපිච්ච සාරණං යාමි බුද්ධං සරණං ගච්ඡාමි කයිනුත් මම ඔබ සරණ යාමි වදනින් මම ඔබ සරණ යාමි සිතිනුත් මම ඔබ සරණ යාමි සම්බුදු හිමියන් සරණ යාමි කායේනච සාරණං යාමි වාචායච සාරණං යාමි මනසාපිච්ච සාරණං යාමි ධම්මං සරණං ගච්ඡාමි කයිනුත් මම ඔබ සරණ යාමි වදනින් මම ඔබ සරණ යාමි සිතිනුත් මම ඔබ සරණ යාමි සිරිසත් ධර්මය සරණ යාමි කායේනච සාරණං යාමි වාචායච සාරණං යාමි මනසාපිච්ච සාරණං යාමි සංඝං සරණං ගච්ඡාමි කයිනුත් මම ඔබ සරණ යාමි වදනින් මම ඔබ සරණ යාමි සිතිනුත් මම ඔබ සරණ යාමි මහා සංඝරත්නය සරණ යාමි යෝගපාන ආහං නයිදං ඔබ සැරසෙන්නේ බාන ආහන
සිදුවන්නේ පෙර සිට පැවත එන සිරිතක් රාකිමින්නේ ධම්මවවාදයයි අපි පාලමුව දෙන්නේ සිහිපත් කරන්නට ඉපදුන භාවෙන් භාවේ කුසලක් නැති වුනොත් හැමදාම දුකින් තැවේ බාන ඇසු පින්වතුන් දුටුවේ නිවන් සුවේ බුදුදහමින් මිසක අන් කිසිවකින් නොවේ මත් පැන සුරා සූදුව රාජ කරන නීති ලෝකය එකම ගාන ආඳුරකි එළිය නැති ජීවිතයක් තානාගැනුමට සැපත ඇති මිනිසට හැදෙන්නට ඒක බාන පාදය ඇති ලතැවෙන විටදි නොලැබෙන වාසනාවට බෙහෙතකි බුදු දහම සිත් වේදනාවට එකංගව තාතාගත අනුශාසනාවට දේශාවන් දෙන්න යුගබාන දේශනාවට එහෙමනම් ඔබ හැම දිනාටම ප්‍රයෝජනවත් වූ යමක් ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කරන්නයි අපි අදහස් කරන්නේ. ඒ මවකගේ සැබෑ වටිනාකම පිළිබඳව කියවෙන 550 ජාතක පොත් වහන්සේ අපට උගන්වන අපටම ගැලපෙන කතා පුවත. ඒ කච්චානි ජාතක කතාව අපේ තිලෝතිලක ලෞතුරු බුදු පියාණන් වහන්සේ පිනතුනි මේ කච්චානි ජාතකය දේශනා කරමි. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත මහරජුරු රජකම් කරන කාලේ එක්තරා ගොවි පවුලක් ජීවත් වුණා. මේ ගොවි පවුලේ හිටියේ අම්මයි පුතයි විතරයි. දවසක් මේ අම්මයි පුතයි දහවල් කෑමෙහිම කාලා විවේකීව ඉන්න වෙලාවේ සංවාදයක් ඇති වෙනවා. ආන්න ඒ සංවාදයෙන් අම්මගේ පුතාගේ සිදුවුණ සංවාදයෙන් මේ කච්චානි ජාතක කතාවට අපි මුල පුරමු. ගොවිතැන් කරන ආතරෙම මාට සැලකීම නුඹ හට කරන්නට බැහැ පුත හැමදාම එනිසා කුල කාතක්
ගෙදරට ගෙන ඒම ඉක්මන් කළ යුතුයි පුත තරුණයි තාම බිරිඳක් ගෙනාවොත් අම්මාට සැලකීම මට හරි දුකයි ඇගේ දැතින් සිදුවීම තනිකඩකම හොදායි අම්මි හැමදාම ඔතනින් නවත්වමු ඔය පිළිබඳ කීම පුත දැන් නුඹට බැහැ මාට තනි රකින්න ආසයි මාමත් දරුමුණු පුරු දකින්න එනිසා පුතේ බිරිඳක් ගෙට ගෙනින්න එතකොට නිදහසේ මට හැක මැරෙන්න පුතුගේ හිතද තම අදහස වෙත නම්මා ඇයගේ තනිකමද ඇය නැති කර දැම්මා ගේ තුල පාලුකම ඉන් පසු කරනිම්මා බිරිඳක් පුතුට ගෙන විත් දුන්නලු අම්මා පින්වතුනි අර ආදරබර මෑණියන්ගේ බලවත් ඉල්ලීම උනේ නිවසට බිරිඳක් රැගෙන එන්න. ඇගේ කැමැත්ත නිසාවෙන්ම මේ පුතණුවන්ට සිද්ධ වෙනවා නිවහනට බිරිඳක් රැගෙන එන්න. දැන් ඊටාම සතුටින් සැනසීමෙන් සමගියෙන් ජීවත් වෙනවා. කාලයක් යද්දී මේ සමගිය සතුට සැනසෙල්ල පෑල දොරින් පලා ගිහිල්ලා වල් වැදෙන්නට පටන් ගන්නවා. නැන්ද හොඳයි කියලා හැමදාම කිව්ව ලේලිය නැන්දට විරුද්ධවයි කතා කරන්නේ. එදත් පින්නතුනි අද වගේ නැන්ද ලේලි විරසක බව ආරම්භ වෙනවා. ඔබගේ අම්මාගෙන් ගෙදරට කාර්යදරය ඉවසන්නට නොහැක මට මේ හිරිහැරය අම්මාගෙන් පිට මංකර මෙම පොරය ආවර කිරීමද දැන් නුවණට හුරුය කොහොමද සොඳුර
මම ඒ ටික කරන්නේ අම්මගේ වැරැද්දක් නෑ මම දකින්නේ එහෙනම් ඉතින් මෙම දීගය හරින්නේ වෙන කල යුතු දෙයක් නැහැ මම දකින්නේ එහෙනම් ඉතින් මම මොනවා කරන්නද අම්මට කියන්නම් ආද මම ළඟින් සිට දරු දුක කෙලෙස ඈවා දරන්නද ඔබගේ දුක නිවමි මම සහ මුලින් ආද බිරිඳගේ පාවුකාර සිතුවිලි කාර පින්නා කළ යුතු දෙයක් ගැන සිතමින් ඔහු උන්නා කළ ගුණ නොදන්නා පුතුලෙලිය දෙන්නා මේ අම්මාව නිවසින් දැම් මාළු පන්නා පින්වතුනි අර දයාබර මාතාවගේ ලෙයින් මසින් ඇති දැඩි වුණ පුතණුවන් තම දයාබර බිරිඳගේ කීවානුව එදා අදූරදර්ශී ක්‍රියාකලාපයක යෙදෙනවා අර තමන්ගේ සෙනෙහබර අම්මව නිවහනින් එළියට ඇදලා දැන් මේ අම්මට යන එන මං නැහැ මගතොටේ සිඟා කමින් මහමග ජීවිතය ගත කරනවා මෙන්න මේ අතර අර නිවහනේ ජීවත් වන පුතාටයි ලේලිටයි දරුසිඟිත්තෙක් උපදිනවා දැන් ඒගොල්ලන් කොයි විදිහටද ජීවත් දරුවන් නොමැත අම්මා මෙහි සිටින විට හොඳ කාලයක් මේ දිනවල ලැබුවා මට තව තව බොහෝ සම්පත් නෙයි ඉදිරියට සීදේවිය ආවා දැන් අපගේ ගෙට කාලෙකන්නි අම්මාගේ සිටියාම නැතිවාදම තමයි ඇවුනේ හැමදාම සතුටින් සිටිනවා
දැන් අපි දෙදෙනාම කොතරම් හොඳද පිළිගත් ඒක ඔබේ කීම සොඳුරිය ඔබට ඇති වැඩි සෙනෙහසට මගේ අම්මා පැන්නුවෙමි එය නම් හරිම ආගේ වැර හැලි දවටාගෙන ඇය පින්සියක වගේ සිංගමන් යදිනවලු මහා පාර දිගේ පුරුවේ කරපු පව් වලකන්නට බෑනි ඒවත් ඉතින් ඇය විඳ ගන්නම ඕනි මෙහි සිටියානම් අපටත් නිදහස නැනි ඇත අම්බලම නිදියන්නට සඳ පානේ පින්වතුනි අර ආදරබර මාතාව දැන් තනින් තන සිඟා කමින් මහමග ඇවිදිනවා රාත්‍රී කාලය කොහේ හෝ අම්බලමක නවතින්න ඈ පුරුදු වෙලා සිටියා දවසක් රාත්‍රිය අම්බලමේ ගත වෙද්දී තම අතීතය එදා ඉකි ගගහඬමින් මෙන්න මේ විදිහටයි සිහිපත් කරන්නේ පුතුහටලේ ටික කිරිකර දුන්නා උකුලේ හොවාගෙන හැම විට උන්නා උකුලේ හොවාගෙන හැම විට උන්නා පුතුහාලේලිය යන මේ දෙන්නා ගෙදරින් අම්මාව දැම්මා පන්නා ගෙදරින් අම්මාව දැම්මා පන්නා කුසට යමක් නැහැ හරියට කන්නී කඳුළු තමයි හැම දවසේම බොන්නී අද මෙහි හෙට වෙන තැනකය ඉන්නේ මොන කරුමයදු මට පාල දුන්නී මොන කරුමයදු මට පාල දුන්නී ලොව උත්තම මාවු පදවිය දැරුවේ කුසට නොකා උණු කඳුළුය පෙරුවේ කුසට නොකා උණු කඳුළුය පෙරුවේ ලේලිගේ කීමට දෝ මූල පිරුවේ මොකද පුතේ
මාට මේ ටික කෙරුවේ මොකද පුතේ මාට මේ ටික කෙරුවේ පුතේ හිතට නුඹේ ඇත්නම් මේවා හැම දවසක ඊවසං නම් ඒවා ලේරිය සමගින් නුඹ සැරදේවා පුතේ නුඹට යහපතක්ම වේවා පුතේ නුඹට යහපතක්ම වේවා අම්මා සිංගමාන් යදිමින් යනවා දකින දකින ආය ආහාර දිනවා දකින දකින ආය ආහාර දිනවා ඒවාගින ආම්බලමට එනවා මේ විදිහට කාලය ගත වෙනවා මේ විදිහට කාලය ගත වෙනවා මහවැස්සට ආම්බලම තෙමෙනවා සීත සුළංගේ අවටින් එනවා තෙත් තුනවර හැලිවල දිය බහිනවා පරාල යටලි පහතට නැමිනවා පරාල යටලි පහතට නැමිනවා පින්වතුනි අවාසනාවක අන්ධකාරය මැද්දේ විදුලිය සහිත ගෙරවිලි හඬ වෙන වෙලාවේ මේ අඬුරා වැස්සි ඇය රැය පහන් කරපු මේ අම්බලමත් හදිසියෙම කඩාගෙන වැටෙනවා ඈට දැන් මහමග පවණයි උරුම තනින් තන සිඟා කමින් කොහේ හෝ ගහක් යට රාත්‍රිය පහන් කරන්න ඇගේ කරුමය ඈට ඉඩ දීලා තිබුණා. මෙහෙම ගෙයින් ගෙට සිඟමන් යන ඇයට එක්තරා නිවසකින් ලැබෙනවා තල මුන් සහල් වැනි ධාන්‍ය වර්ග කීපයක්. මේවාත් අරගෙන දින ගණනාවක් උසට ආහාරක් නැති ඇය තනින් තන ඇවිදිනවා කැද ටිකක් උයාගන්න තැනක් සොයාගෙන. කොතනකවත් ඇයට තැනක් ලැබුණේ නැහැ. මේ යන ගමනේදී අමු සොහනකට ගොඩ වෙනවා. ඈට පින්වතුනි මිනි ඔලු කටුවක් හමු වෙනවා. මේ මිනි ඔලු කටුවට සහල් දාලා දැන් මේ සූදානම් වෙන්නේ කුස පුරව ගන්න කැඳවුවා. මිනිඔලු තුනක් ලිප් ගල් තුනකට ගත්තේ තැබුවා හිස් කබල ඒ ඔලු තුන මත්තේ දැමුවා මුං සහල් වතුරද ළඟ ඇත්තේ මොනවා කරන්නද කරුමය එලිපත්තේ
කටු ගනී ඇවිලෙන්නට දරට පුලුටු ගඳ දැනෙයි සොහොනෙහි බොහෝ දුරට ඉන්පසු නාන්නට ඇය යනවා ගඟට සිවුපාවුන් සිටි අසරණියගේ මුරට අසරණ වූ කෙනෙකු යම් දවසකදී කොහේ එල්ලෙන්නට බලයි මොහොතක් පිදුරු ගහේ ඒ වගේ දෙයක් සිදු වෙයි සොහොනකදී මෙහි කුසගින්නට ලැජ්ජා බිය දෙකම වැහේ පින්වතුනි බෝධි සම්භාර ධර්මයන් පුරණ අප මහ බෝසතාණන් වහන්සේ මෙන්න මේ ආත්ම භාවයේහි දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයාව උත්පත්තිය ලබනවා. මේ පඬුපොල් අසුන සක්‍ර භවන උණු වෙනවා. හේතුව විමසද්දී මනුලොව බලද්දී මහ ගිනි මද්දහනේ මිනි ඔලු කටුවක සහල් ටිකක් දාලා කැඳපෙසිට මේ මාතාව දකිනවා. ආන්න ඇයට ඒ පිහිට වෙන අදහසින් මිනිස් වෙසක් මවාගත් සක්‍ර දේවේන්ද්‍රයා අමුසොහොනට ඇවිදින් එදා මේ මාතාවගෙන් මෙන්න මේ විදිහට පැනයක් දෙකක් විමසනවා. හිරු රැස් මුදුන් උන බියකාරු වේලාවේද හොඳ නැහැ ආමුසොහොනි කැඳ බත් පිසීමද බැල්මට පෙනෙයි ඇය ආසරණ වේලා ආද ඇත්තට නුඹ කවුද නුඹ හට විකාරද මගේ නම කාංචානි මාම සතුටින් උන්නා පුරුවෙකල පාවක් මාහට පාල දුන්නා මා වැදු පුතායි මාගේ ලේදී යන දෙන්නා වියපත් මාව දැන් මානේ නීව සිං පාන්නා ලෝපාලන දහම ආද වන සීලා ඇත
යුතුයකම කළ ගුණය ආලක රැඳී නැත අද හම රාජ කරයි සිත් තුල පරාජිත නොදනිමි මේක මායාවද අනාගත පින්වත් කච්චාණියනි ධර්මයේ නැසී ඇතැයි නොසිතන්න ධර්මයේ විනාශ කරන්නට කිසිවෙකුට පුළුවන් කමක් නැහැ මමත් සක් දෙවිඳුව ඉපිද මේ ධර්මයේ නිසා ජීවත් වන කෙනෙක් ඔබගේ ලේලිය සහ පුතණුවන් බරපතල වරදක් කෙරුවේ එයට අපේ හාමුදුරුවෝ දේශනා කරන ආකාරයට දඬුවම් මෙන්න මේ විදිහටයි දෙන්නේ පුතේකුට අම්මා නිවසින් පන්නා දැමුමට දෙවිඳුනි පුළුවන්ද එසේ කරන්නට පුළුවන් නම් ඔය දහමෙහි ඇති තේරුම මන්ද ලෝපාලන ධර්මය වෙනසී ඇත එදවස කොයි කවුරුත් වැන්ද නොදනිමි හේතුව ලෝක විනාශෙද ජලිගොඩ ගන්නේ කවුරුන්ද යාලිගොඩ ගන්නේ කොතැනින්ද ලෝකය විවිධයි ලෝකය විසමයි අද හැම තැනම ඇත ධර්මය ඉරහඳ පවතින තුරු ඇත ඒ ගැන කිසි වාදයද නැත ඒ ගැන කිසි වාදයද නැත කච්චාණිය ඔබ ඔය දුක් වින්දාට නොගන්නමින් පාසු වැරදි මත තපස විනය දෙක ඇතොත් කෙනෙකු හට පිරිසිදු වෙනවා නොවේද සිත පිරිසිදු වෙනවා නොවේද සිත දෙවිඳුනියේ මතයට මම එකගයි දුක වැඩි හින්දායි මෙය කීවේ දින ගණනාවක් දෙවිඳුනි ඇත්තයි කුසට යමක් නෑ මම කෑවේ කුසට යමක් නෑ මම කෑවේ ඒකයි මිනියොලු කටුවක දාලා බොන්න සිතා කැඳ ටික ඊවේ කුසගින්නට නෑ ලැජ්ජා බිය සැක තහං චිලෙස කිසිවිට ආවේ තහං චිලෙස කිසිවිට පෑවේ කච්චාණිය හට කරපු වෙනස්කම්
මම ඒ පවුලෙන් අරගන්නම් පුතාවලේලිය මුණුපුරු තුන් දෙන මා එක සැරයෙන් වනසන්නම් මා එක සැරයෙන් වනසන්නම් වැදුමාවට කළ මේ අපරාධය දැනගන්නට ඉඩ සලසන්නම් පවුලම අලුකොට මොහොතින් වනසා යුක්තිය නිසි ලෙස විසඳන්නම් යුක්තිය නිසි ලෙස විසඳන්නම් නොකරනු දෙවිද ඒ දෙයනං කිසිම විට ගත නොහැක එය මහා දුකකි මට විපතක් උනොත් හෙම මේ ලොව දරුවෙකුට ගත හැකිද තම මව් කෙනෙකු හට දහමේ බාලෙන් මම වෙනසක් කරන්නම් පුතුගේලායට මව් සිනහස යවන්නම් අම්මට සලකන්න කටයුතු යොදන්නම් ලෝපාලන දහම යාලි සිහි කරන්නම් එය හොඳ අදහසකි සක් දෙවිඳුනි ඇත්ත දහමේ බලෙන් කළ මැන ඕ කළ යුත්ත අම්මගේ ආගය ඉන් පසුවට දැනගත්ත ඒ අය බලයි මා ජීවත් වෙන පැත්ත සක්දෙවියේ විට දම් බලයෙන් දිවැස් හෙලා පුතුගේ ලේලිගේ සිතුවිලි වෙනස් කළා එවන විටත් තරමක් දුර හරස් වෙලා වැඩියා දෙව්ලොවට කටයුතු සලස්වලා පින්වතුනි සක්ත දේවේන්ද්‍රයා ධර්ම බලයෙන් සත්‍යක්‍රියා කරලා
මේ දයාබර මාතාවගේ ගුණය අර දරුවන්ගේ හදවත් වලට ඇතුළත් කළා මෛත්‍රී තරංග මාර්ගයෙන්. ඊට පස්සේ අම්මව සොයාගෙන යන්න සූදානම් වෙන්නේ කොයි විදිහටද කියලා අපි විමසලා බලමු. සොඳුරිය මට අම්මා සිහි වෙනවා ඉවසන්නට බෑ හදවත දනවා ඉවසන්නට බෑ හදවත දනවා මම කළ වරදද සිහියට එනවා අම්මා සොයාගෙන දැන්මම යනවා අම්මා සොයාගෙන දැන්මම යනවා මටත් එහෙම වෙනසක් හිත දැනුණා ඊයේත් අම්මාව හීනෙන් පෙනුණා දිනෙතට කඳුලැලි එවිටම ඉරුණා එක පාරට හදවත ගිනි ගැනුණා එක පාරට හදවත ගිනි ගැනුණා කොහෙද අම්මා දැන්මම විමසමු අපි දෙන්නට හමුවන තුරු ඇවිදිමු අපි දෙන්නට හමුවන තුරු ඇවිදිමු සිදුන වරදට සමාව අයදිමු දෙවි කෙනෙකුට වාගේ අපි සලකමු දෙවි කෙනෙකුට වාගේ අපි සලකමු හිමියනි අපි එය කරන්න ඕනි අම්මා දකින්න තුරු ඉවසනු බෑනේ අම්මා දකින්න තුරු ඉවසනු බෑනේ මිස අපහාට සැපතක් නැහැනේ අම්මා රජ කරවමු රාජධානී අම්මා රජ කරවමු රාජධානී පින්වතුනි අර ස්නේහබර මාතාව තම නිවසට ගෙන්වා ගන්නට මේ පුතණුවන් ලේලිය අර පුංචි දරු සිඟිත්තා මුණුපුරා තුන්දෙනාම අම්මව සොයාගෙන මහා මගේ ඇවිදිනවා දකින්න දකින්න මහා ජනකායකකින් අහනවා අපේ අම්මා දුටුවද කියලා කවුරුවත් දුටු බවක් නොකියු නිසා අම්මව සොයාගෙන ගව් ගණනාවක්ම යන්නට සිද්ධ වෙනවා ආන්න ඒ අනාතරතුරේදී පින්වතුනි එක්තරා මගියෙක් හමු වෙලා ඒ මගියගෙන අහනවා අම්මා දුටුවද කියලා ඒ වෙලාවේ මගියා කියනවා අර ඈත පේන අමුසෝනි වැරහැලි ඇඳගත් දෙපා වාරු නැති මාතාවක් සිටිනවා ඇයවත්ද දන්නේ නැහැ ගිහින් බලන්න කියලා ආන්න ඒ වෙලාවේ පින්නතුනි මේ ලේලි පුතයි මුණුබුරයි තුන්දෙනාම දුවගෙන ගිහිල්ලා අම්මා සිටින තැනට යනවා ආන්න ඒ යන මොහොතේ පින්වතුනි එදා මිනි ඔළුවක පිසු කැඳ බොන අතර තුරේ
පසු වෙලා හිරු අවරටම හැරේ පුතුගේ ලේලිගේ සිත් එක ලෙසට හැරේ කැඳ බොන අයුරු දැක නෙත්වල කඳුළු පිරේ පුතු සහ ලේලි මුනුබුරු එනවනි ඈත අහසට එස වුණා මේ අම්මගේ දෑත පහවී ගියාවාගෙයි සොහොනෙහි සීත සතුට බෙදන්නට කවුරුත් නැහැ මෑත ඇය දිව ගියා තිදෙනාගේ ඉදිරියට මොනුපුරු වඩාගත්තා ඇස් ඉදිරි පිට හඬමින් හාදු දෙයි සිපිමින් මොහොන කට හිරි දෙවි ගියා අවරට එය දකින විට ඇතිවිය දුකක් හදිසියේ අපේ හිතේ නැග දාන්නෙමු අපි අතින් වරදක් වේලාවග පවසන්නට තිබේ අම්මාට කතාදිග දෙන්නම වැඳ වැටින අම්මාගේ දෙපාළඟ අම්මේ අපි අතින් ලොකු වරදක් වූවේ ඒකයි සොයාගෙන විගසින් මෙහි ආවේ සිම්බිමින් දෙපා පුතු ඒ විදිහට කීවේ ලේලිය හැඬු කාඳුලින් හසරැලි පැවේ අම්මේ ඉතින් අපි යමු ගෙදරට යන්න
නෑ බෑ කියන්නට ඕනෑ නෑ ඕන්න දන්නෙමු මින් පසුව අම්මාට සලකන්න අපිගෙන ආපු මේරෙදී පිළි හැඳගන්න අම්මව ගෙදර කැඳවාගෙන යන්නෝය දෙවි කෙනෙකුට වාගේ හැම සැප දෙන්නෝය ඇස් දෙක වාගේ ඉන් පාසුරැක ගන්නෝය මේ සිව් දෙනම සතුටින් සැනසෙන්නෝය ඒ පිළිබඳ ආද දෙසාවන දුන්න සිහිවෙන වායුග වනනාවතන්න මව්පියනට අපි කලපින් දෙන්න කවි කියවෙන විට සාදු කියන්න සයුරේ නැව ගිලුන කාලට පෙර බෝසත් අම්මා මතකද උර මත හිඳුවා පිනාගොඩ දැම්මා සංසාරේ බුදු වෙන්නට විවරණ දුන් අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා ජීවිතයේ ආඳුරුලෙනි ආලෝකය අම්මා ආදරයේ සාදාතනික සෙනේ ගඟුල අම්මා උපන් භව පාතනා ඒකම පැතුම අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා නින්ද නොයන දැස්වලට නින්ද දුන්න අම්මා රන්තාරු කැටවල ගානට ඔවදන් දුන් අම්මා පින්නි පිප
පුනේ මාලක් වාගේ හරි ලස්සන අම්මා මිතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා මිතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා නිතර නිතර සිහි කරනා ඒකම පැතුම පියා සසර පුරා සිතන සිතුම ඔබ පමණයි පියා බණ කියලා බණ ආලා පිං දෙනවා පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා සිතේ සාවිය වේර ගන්වා දහදියවල තියා ගතේ බාලය රන් කහවනු නිලාගෙනෙන පියා නැතේ නොම කියා නිතරම දුක සැප බැලු දායා මිතේ මුනිදු පාමුලදී නිවන් දකින් පියා මිතේ මුනිදු පාමුලදී නිවන් දකින් පියා ඉපදුන දිනේ සිට විඳ වේදනාවන් අපේ සිත් වලට මුසු කළ මුදු සිනාවන් පැතුමක් පතමු පිරිසිදු චේතනාවෙන් ජාතිත් අපේ මව්පියෝ වාසනාවන් ලොවට මවගේ මවුගුණ වැටහෙවා පියවරුණගේ ගුණ කඳ සීවේවා දහම්මේ සුපින සසරට යේවා අජරාමර නිවනින් සැනසේවා අජරාමර නිවනින් සැනසේවා ධර්ම ශ්‍රවණානි සංසයෙන් ඔබ හැම දිනාටම උතුම් නිවන් සැපතම හේතු වේවා.